ආයිබෝවන්. හොඳයි. අපි අද කතා කරමු වෙනස්ම මාතෘකාවක්. පුද්ගලයන් පොළඹවන්න පුළුවන්ද? ඇයි පොළඹවන්නේ කියන එක. අපි ඇතම් දේවල් වලට નિરાයාසයෙන්ම පෙළඹෙනවා. හැබැයි ඇතම් දේවල් වලට ඇතම් කාර්යයන්ට අපි පෙළඹෙන්නේ නැහැ. උදාහරණයක් ගමු ළමාවිය ක්‍රීඩාවට සෙල්ලම් කරන්න. අපි નિરાයාසයෙන්ම පෙළඹෙනවා. පාඩම් කරන්න කිව්වොත් ගානක් හදන්න අපි નિરાයාසයෙන් පෙළඹෙන්නේ නැහැ. අපිට පොළඹවන්න වෙනවා. ඇයි? රුචිකම්. විවිධ මනෝවිද්‍යාව මේව නිර්වචනය කරන එක විදියට. ඇයි පොළඹවන්න අවශ්‍ය? පුද්ගලයන්. පුද්ගලයන් විවිධයි. විවිධ පරිසර තත්ත්වයන් යටතේ තමයි පුද්ගලයන් හැදී වැඩෙන්නේ. ඒතර සියලුම දෙනා එක මට්ටමේ නෑ. එහෙනම් අපිට පුද්ගලයන් පොළඹවන්න අවශ්‍ය වෙනවා. ඇයි? විවිධ තත්ත්වයන්. හේතුව පුද්ගලයන් පරිසරය උකහා ගන්නා ආකාරය වෙනස් පුද්ගලයාගෙන් පුද්ගලයාට. පරිසරය සංජානනය කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විවිධයි. එහෙනම් අපිට පුද්ගලයන් පොළඹවන්න අවශ්‍ය වෙනවා. තරුණ තරුණියන් පොළඹවන්න අවශ්‍ය වෙනවා. ගෙදර අම්මට තාත්තට තමගේ දුව පුතා පොළඹවන්න අවශ්‍ය වෙනවා. පාසලේ ගුරුවරයාට තමන්ගේ දුව දරුවා ශිෂ්‍යයා ශිෂ්‍යාව පොළඹවන්න අවශ්‍ය වෙනවා. මොකද ඔවුන් එන්නේ විවිධ පරිසර තත්ත්වයන් යටතේ තමයි පාසලට එන්නේ. සමාන නැහැ. හැබැයි ඉපදෙනකොට සියල්ල සුදු කොළයක් වගේ කියලා අපි මීට කලින් කතා කරා. හැබැයි ඔවුන් ඉපදිලා ආවේ විවිධ පරිසර තත්ත්වයන් යටතට. ඒකයි අපිට ඔවුන් පොළඹවන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පොළඹවන්න අවශ්‍යයි. ඊගාට ප්‍රශ්නයක් එනවා, ඇයි පොළඹවන්නේ? ඔවුන් පරිසරයට අනුගත කළ යුතුයි. ඔවුන් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරගත යුතුයි. මාස්ලෝ කියන අවශ්‍යතා දූරාවලය. මූලික මිනිස් අවශ්‍යතා තියෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. පුද්ගලයෙක් වුණාම මේව සපුර ගන්න ඕන. මේව සපුර ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔහු රැකියාවක් කරන්න ඕන. ආදායම් උත්පාදන ක්‍රියාවලියකට යොමු වෙන්න ඕන. හැමදාම ගෙදර අම්මගේ තාත්තගෙන් යැපිලා ජීවත් වෙන්න හරියන්නේ නැහැ. එහෙනම් ඔවුන් පොළඹවන්න අවශ්‍යයි. ඇයි පොළඹවන්නේ? ඒ නිසා. ඔවුන්ගේ අවශ්‍යතාවුන් සපුරගත යුතුයි. ඒ විතරක් නෙමෙයි. මේ සමාජයට අනුගත වෙද්දී ඔවුන් විවාහ වෙන්න ඕන. විවාහ වෙලා වුන් දරු මල්ලන් හදන්න ඕන. පෞල් සංස්ථාව ගොඩනගන්න ඕන. එහෙනම් මේ සඳහා තමයි ඔවුන් පොළඹවන්න ඕන. නැත්තම් ඔවුන් නන්නත්තර වෙයි. විභාගාතයයි. සමාජය විසින් හොඳ නැති කියන දේවල් වලට, සමාජය විසින් සමාජයට පිළිකුල් කියලා දේවල් වලට යොමු වෙන්න පුළුවන්. නිසා උන් පොළඹවන්න ඕන මෙන්න මේ සමාජයට යන්න. දැන් ප්‍රශ්නයක් එනවා. ඔවුන් පොළඹවන්න පුළුවන්ද? පැහැදිලිවම පුළුවන්. පුජ්‍යලේ ගොඩනගා ගන්න පුළුවන්ද? පැහැදිලිවම පුජ්‍යලේ ගොඩනගා ගන්න පුළුවන්. මොනවද නම් අවශ්‍ය පුජ්‍යලේ ගොඩනගා ගන්න? අපි ආපහු යන්නේ අර චර්යාවාදයටමයි. පරිසරය. ආර්ය නෙමේ වැදගත් පරිසරය. මේ මරේ කියන පුජ්‍යලයා කියනවා පුජ්‍යලයේ පොළඹවන්න
පුජ්‍යලෝකයේ අවශ්‍යතා වැදගත් කියලා. අවශ්‍යතා සමගම ඉතා වැදගත් සාධකයක් මොහු හඳුන්වනවා. මොකද්ද? පීඩනය කියන එක. මේ මරේ කියනවා පීඩනය පරිසරයෙන් තමයි එන්නේ කියලා. පුජ්‍යලයකට පුජ්‍යල අවශ්‍යතා කොච්චර තිබුණත් ඔහුට පීඩනයක් නැත්නම් ඔහු කවදාත් ඔහුගේ අවශ්‍යතාවය කරා යන්නේ නැහැ. මේ මරේ ඊටමත් හොඳ සංකල්පයක් කියන්නේ. හොඳ දෙයක් කියන්නේ පීඩනය කියන සංකල්පය. පීඩනය සහ අවශ්‍යතාවය එක්ව පුජ්‍යලයා පොළඹවනවා කියලා තමයි මරේ කියන්නේ. අපි බලමු මේ මොකද්ද මේ අවශ්‍යතාවය? මොකද්ද පීඩනය කියන්නේ කියලා? අපි කතා කරා අවශ්‍යතා. මාස්ලෝගේ අවශ්‍යතාවක් තියෙනවා, පුජ්‍යලගේ අවශ්‍යතාවක් තියෙනවා. ජීවත් වීමේ අවශ්‍යතා, මූලික අවශ්‍යතා, ආහාර, ඇඳුම් පැළඳුම්, මුදල් ලබා ගැනීම. හැබැයි මේ ටිකට එන්න පුජ්‍යලේ පෙළඹෙන්න ඕන. කවුද පොළඹවන්නේ? පොළඹවන්නේ පරිසරය. කවුද පරිසරයෙන් පොළඹවන්නේ? සාධක කීපයක් තියෙනවා. පීඩනයක් එන්න ඕනේ පරිසරයෙන් තමයි මොහොත පීඩනය එන්න ඕනේ. පරිසරයෙන් පීඩනය ආපු ගමන් අවශ්‍යතාවය පස්සේ මොහු දුවන්න සූදානම් වෙනවා. දුවන්න බලනවා. අංක 1 එන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයෙන් තමයි ඔහුට පීඩනයක් එන්නේ. කොහොමද එන්නේ? බලමු අපි. අපි යමු සුපර් මාකට් එකකට. තරුණයෙක් ඕනේ වැඩිහිටියෙක් ගම්මු. සුපර් මාකට් එකට යන්නේ මොනවද? අපේ මූලික අවශ්‍යතා ටිකක් ගන්න යන්නේ. හාල් ටිකක්, සීනි ටිකක්, සබන් මොනවා හරි බඩු ටිකක් ගන්න ගිහිපු අපි ඉස්සෙල්ලම ගන්නෙ මොනවද? අපි කවදාවත් හිතාගෙන නොගිහිපු දේවල් තමයි අර බෑග් එකේ පුරවගන්නේ. අන්න පීඩනය. අපි බලනවා අපි සීනි ටිකක් හාල් ටිකක් ගන්නකොට තව එක්කෙනෙක් බෑග් පුරවගෙන ට්‍රොලි පුරවගෙන යනවා. අන්න සමාජයෙන් පීඩනයක් එනවා. ඔයත් ගන්න මේ අර සුපර් මාකට් වල තියෙන මේ පීඩනයක් ඇති කරන්නේ මිනිස්සුන්ට, පාරිභෝගිකයන්ට පීඩනයක් ඇති කරලා පොළඹවනවා. බඩු ගන්න. ඒ concept එක පාරිභෝගිකයන් පොළඹවන. ඉතින් අපිට ඉස්සෙල්ලම මේ අපිට පෙළඹවීමක් එන්නේ මොකද්ද? පොළඹවන්නේ පීඩනය එන්නේ වෙළඳපොළ ආර්ථිකයේ ක්‍රමයේ තුලින්. එහෙනම් අපි ඒ පීඩනය අපිට එනකොට අපි කල්පනා කරනවා මම හෙට දවසේ සුපර් මාකට් එකට ගිහිල්ලා මමත් අර අනිත් පාරිභෝගිකයන් වගේ ට්‍රොලිය පුරවලා බඩු ටිකක් ගන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? ඔහු කල්පනා කරනවා. එහෙනම් මටත් ඕන මොනවද උනේ? මුදල්. එහෙනම් මුදල් හොයන්න මහන්සි වෙනවා. නිකන් ඉන්නේ නැහැ. ආන්නේ පීඩනය වෙළඳපොළ ආර්ථිකය තුලින් අපිට එනවා. ඒ තුලින් අපිව පොළඹවනවා. අවශ්‍යතාවය පීඩනය වෙළඳපොළ ආර්ථිකය තුලින් ඇවිල්ලා අපිව පොළඹවනවා අර සුපර් මාකට් එකේ තියෙන බඩු ටික ගන්න. දෙවනි පෙළඹවීම කොහෙන්ද එන්නේ? පීඩනය එන්නේ සමවයස් කණ්ඩායම් වලින්. බලන්න පාසල් අධ්‍යාපනය අවසන් කරපු තරුණයා කොයිතරම් පීඩනයක් එනවද තමගේ සමවයස් කණ්ඩායම් වලින්. ස්මාර්ට් ෆෝන් එක. තමගේ සමවයස් කණ්ඩායම් වල තරුණියන් හොඳ 35000 50000 ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන තමන් ඉස්සරහට ආපු ගමන් මොකද වෙන්නේ? තමන්ට නොදැනීම පීඩනයක් ආවා. ඔයත් ගන්න මේ ෆෝන් එක. මටත් ගන්න මේ ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක්. අන්න සමවයස් කණ්ඩායම් වලින් පීඩනයක් එනවා මට. පීඩනයක් එනකොටම මම බලනවා මගේ අවශ්‍යතාවය ස්මාර්ට් ෆෝන් එකක් මේක ලබා ගන්න මට උවමනාව පස්සේ මම යනවා. අපි දැකලා තියෙනවා ගෙවල් වලින් ඉස්කෝලේ යනකොට උපකාරක පන්ති වලට යනකොට අම්ල තාත්තලා තේ එකක් බොන්න පොඩි කෑම ටිකක් කන්න කෙටි ආහාරයක් ගන්න කීයක් හරි අතර දෙනවා. මේ තරුණයා මේ කෙටි ආහාරේ කන්නේ වතුර ටිකක් බීලා අර සල්ලි ටික එකතු කරනවා. මොකටද එකතු කරන්නේ? මගේ යාළුවා ස්මාර්ට් ෆෝන් එකක් කරන් 35000යි 50000යි. මටත් ගන්න ඕන.
අර සල්ලි ටික හංගගෙන තියන් ඉඳලා ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා. ඊපස්සේ අම්මා අහනවා මේ කොහෙන්ද ගත්තේ? අම්මට කිව්වට පිළිගන්නේ නැහැ, තාත්තට කිව්වට පිළිගන්නේ නැහැ. නමුත් මේ පීඩනය ආවේ සමවයස් කණ්ඩායම් වලින්. ඊගාවට කාගෙන් දෙන්නේ පීඩනය? අම්මා තාත්තගෙන් එනවා. ඥාතින්ගෙන් එනවා මේ පීඩනය. තරුණ තරුණියට. පුතේ බලන්න අපි කොච්චර වියදම් කරාද? අපිට දැන් තවත් වියදම් කරන්න මුදල් නැහැ, සල්ලි නැහැ, ආදායමක් නැහැ. බලන්න එහා ගෙදර ළමයා විශ්වවිද්‍යාලේ තීරලා වෛද්‍ය විද්‍යාලයට ඉංජිනේරුවෙක් විදියට ඉසුට් කෝවාගේ ඉහළයි. අම්මගේ තාත්තගේ කරච්චලේ ඥාතිගේ කරච්චලය. මේ ළමයා මට වෙන්නේ පීඩනයක්. මේ ළමයා කල්පනා කරනවා ඇත්ත මට අම්මා තාත්තා කොච්චර මහන්සි වුණාද? මට කොච්චර වීදමක් දැරුවද? අම්මා තාත්තා නොකා නොබී නේද මට ඉගැන්නුවේ? අන්න ළමයට එනවා පීඩනය අම්මා තාත්තගේ. පව් නේද? අම්මයි තාත්තා දුක් මහන්සි වෙලා අම්මා තාත්තා නොකා නොබී හම්බ කරපු උපයගත්තු සල්ලි ටික අපිට වීදම් කරා. අපට ඇඳුම් අරන් දුන්නා. කන්න දුන්නා. අම්මා තාත්තා නොකා නොබී. අපි පන්ති වලට යවුවා. දැන් අම්මලා තාත්තවත් මට කරන්න බෑ අම්මලා තාත්තලාට. වත්කමන්නේ. ඇත්ත කියන්නේ ඔන්න එතකොට තමයි ළමයට පීඩනේ එන්නේ. එතකොට තමයි ළමයා තීරණය කරන්නේ නැහැ මම එහෙනම් දැන් මොනවාරි කරන්න ඕන. මම මොනවාරි කරන්න ඕන. ඇතන් සමවයස් කණ්ඩායම් වල යාළුවෝ විශ්වවිද්‍යාලේ තේරිලා. නැත්තම් හොඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරනවා. මම නිකන් ගෙදරට වෙලා ඉන්නවා. ඔන්න පීඩන එනවා අම්මගේ තාත්තගෙන්. අම්මට තාත්තට දෙන්න සල්ලි නැහැ අතේ. ඔන්න පීඩනය ආවට පස්සේ මෙහා බලනවා එහෙනම් මම මොකක් හරි දැන් කරන්න ඕන. පළවෙනි සැරේ උසස් පෙළ විභාගෙ ලියපු ළමයෙක් නම් ඔහු සූදානම් වෙනවා නෑ මම දෙවෙනි සැරේ කොහොම හරි විශ්වවිද්‍යාලයට යනවා. කොහෙද මේ පීඩනය ආවේ? බාහිර පරිසරේ අම්මගේ තාත්තගේ. එහෙනම් අපිට අපේ උවමනාවන් කරා අපිව පොළඹවන්න ඕන. මේ පෙළඹීම නැත්තම් નિરાයසයෙන් පෙළඹෙන්නේ නැත්තම් ඔහු පොළඹවන්න ඕන. පොළඹවන්න නම් මේ පරිසරයෙන් ඔහුට අවශ්‍යතාවය තියෙන්න ඕන. ඒ අවශ්‍යතාවය තිබුණට ඔහු පෙළඹෙන්නේ නැහැ. පරිසරයෙන් පීඩනය එන්න ඕන. මොකද්ද පරිසරය? බුලඳ පොළ ආර්ථිකය, සමවයස් කණ්ඩායම්, අම්මා තාත්තා, දෙමව්පියෝ, ඥාතීන්, අසල්වාසීන් මොවුන්ගෙන් පීඩනය එනකොට මොහු තීරණය කරනවා නෑ මම මගේ අවශ්‍යතාවයට යනවා. මගේ අවශ්‍යතාවට යනවා. අන්න මම සොයන්ව පෙළඹීමක් ඇති වෙනවා මේ දුවා දරුව තුල. එහෙනම් පීඩනය මේ මරයි කියන පුජ්‍යලේ ඊටමත් හොඳ සංකල්පයක් ඉදිරිපත් කරන්නේ අවශ්‍යතාවයේ සහ පීඩනය එක්ව පුජ්‍යලයා පොළඹවනවා කියලා. ඔහු කියනවා තවත් පීඩනය එන්නේ බාහිර පරිසරයෙන් සමාජයෙන්. ඔහු කාපෝ කියනවා බාහිර සමාජයේ කවුද? වෙළඳ පොළ ආර්ථිකය, සමවයස් කණ්ඩායම්, දෙමව්පියෝ, ඥාතීන්. එහෙනම් මොවුන්ගෙන් තමයි මේ පීඩනය එන්නේ. එහෙනම් අපිට පුජ්‍යලේ පොළඹවන්න පුළුවන් පෙළඹ වුණුම තුලද තමයි ඔහුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන ඔහුට ඔහුගේ අරමුණ කරා යන්න බලන් ඉන්නේ. ගොඩක් ස්තුතියි.